අම්මියනලා අම්මියන කන්ද බලන් හිටියේ. ඔව් කොහොත් අම්මා? කිචන් එකේ අපි ගෙදර යන්න ලෑස්ති වුණේ. මං කියපු දේ ගැන හිතලා බැලුවද අම්මේ? ඔයාලට ඉස්සරහට අමාරු වෙයි. දැන් වියදනුත් සැරයිනේ. අම්මලා තනියම කොහොම කරගන්නද? අද තාත්තා රිටයර් වෙන දවස්. මං තාත්තට කියන්නම්. දෙන්න අපේ ගෙදර යමු. අපිටත් අමාරුයි තමයි. අපි කොහොම හරි පොළොන් විදිහට වැට්ටි කරගමු. අම්මේ වැදගත්ම දේ අපි හැමෝම එකට ඉන්න එක. අම්මට මල් බලන්නක වයසට ගියත් මේ දෙන්නගේ ආදරේ. ආදරේ කවදාවත් වයසට යන්නේ නැහැ බල. ආදරය හැමදාම අලුත් වෙන්න ඕනේ. මම රස්සාවට යනකොට මට කැම ටික හදලා දීලා ගෙදර වැඩත් බලාගෙන මාවත් බලාගන්නේ අම්මා නේතුව. ඒකට මම යව සපිටිය. ඔන්න ඉතින් අද ඉඳන් ඔෆිස් ජීවිතේ ඉවරයි. ඒක තමා තාත්තේ මම අම්මටත් කී හිටියේ. දැන් දෙන්නම අපේ ගෙදර ඇවිත් අපිත් එක්ක ඉන්න කියලා. මොකද්ද? පුතේ අපි වයසට ගියත් ඔයගලන්ට බරක් වෙන්න ඕන නැහැ. ඉතින් මම මගේ රිටයර්මන්ට් ලයිෆ් එක කලින්ම ප්ලෑන් කළා. වයසට ගියාම මතක් කරලා සතුටු වෙන්න ලස්සන මතක අපි දෙන්නටම තියෙනවා. ඉතින් අපි දෙන්නම කලින් ඉඳන්ම ප්ලෑන් කරපු යුරෝප් ටුවර් එක ගිහිල්ලා ඒ මතක ටිකත් එකතු කරගෙන ඔයගලන් ගෙදර ඇවිල්ලා යන්න. එහෙම හොඳයි. තාත්තා හැමදේම ප්ලෑන් කරලානේ. හරිම ෂෝක්. හරි. පුතා එනවාද අපිත් එක්ක ටුවර් එකක් යන්න? බැරි වෙයි නේද? ඒ මොකද? මට ඉස්කෝලේ යන්න තියෙනවා, සෙල්ලම් කරන්න යන්න තියෙනවා. අනිත් එක අම්මිටයි තාත්තටයි මම නැතුව ඉන්න බැරුවේ. ආදරයෙන් තමන්ට හොඳ විවේකයක් දෙන්න. ඔබගේ විශ්‍රාම දිවිය අදම අප සමග සැලසුම් කරන්න. සෙලින්කෝ ලයිෆ් ඔබ අරමුණු හඹා යන්න. අවදානම අපි ගන්නම්.